කොහොමද මගේ යාළුවෝ හැමෝටම. ඉතින් මේ තියෙන්නේ මේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන් අපේ ගෙදර වත්තට වෙලා තියෙන දේ. මේක ගැන කියනකොට අපිට නම් ඉතින් එච්චරම බලපෑමක් නැහැනේ. ඒ වුණාට අපේ ලංකාවේ කොච්චරනම් මිනිස්සු අපේ සහෝදර ජනතාව කොයිතරම්නම් ජීවිත හානි වුණාද, දේපල හානි වුණාද. ඒ ගැන හිතනකොට නම් ඇත්තටම ගොඩක් දුකයි ඇත්තටම. ස්වභාව ධර්මයන් විසින් අපිට දෙන දඬුවම් සුළුපටු නෙමෙයි. ඉතින් අපිට එච්චර හානියක් නෑ. ඒ වුණාට මේ අනිත් අය ලොකු පීඩාවකට පත් වෙලා ඉන්නවා මේ වෙලාවේ. වැස්සට අපි කොච්චරත් වුණත් අපි පොඩි දරුවෝ වගේ ගොඩක් ආසයි. වහිනවා කියනකොට ඇත්තටම ගොඩක් ආසයි. ඒ වුණාට දැන් නම් වැස්ස වහින්න ලං වෙනකොට වැහිකළු ගලාගෙන එනකොටත් හිතට ලොකු බයක් දැනෙනවා. ඉතින් ඔය තියෙන්නේ වැස්සට මේ මං ඉතින් ලස්සනට තියාගෙන හිටපු මගේ මිදුල ඉතින් මේ වත්ත කෑල්ල ඔය කෙහෙල් ගස් එහෙම ඔක්කොම කඩා වැටිලා තියෙන්නේ. දැන් මේ චුට්ටක් විතර පායලා තියෙන වෙලාවේ ඕක ඉතින් සුද්ධ කරලා දාගන්න ඕනේ. කොයිතරම්නම් මිනිස්සු ඉතින් අපිට වතුර නම් ආවේ නෑ. ඒ වුණාට ඉතින් හුළඟෙන් තමා වුනේ. ඔය අපේ වත්තට එහා පැත්තේ ගෙවල් වලට අල්ලපු වැටේ තියෙන ගස් ඔක්කොම කැපුවා ඊළඟට ආයේ ඒ වස් හුළඟට කඩාගෙන වැටේ කියලා. ඉතින් ඔය මගේ තිබුණු මේ අලිපේර ගස් වලින් එකක් තමා ඔය වැටිලා පේන්නේ. ඉතින් ඒක මේ මුළුත් එක්ක මේ පෑදිලා මුල හේදිලා ගිහිල්ලා ඉතින් වැටිලා දැන් ඒකට මේ ආධාරකයක් ගහලා මේ උස්සලා මේ මොනවා හරි කරන්න ඕනේ. ඉතින් අපරාධ ඉතින් මේවා ගැන ඉතින් අපි අපරාධ කිව්වට ඊට වැඩිය කොච්චර දේවල් මිනිස්සුන්ට නැති වෙලා තියෙනවද නේද? ඒ වුණාට ඉතින් අර දකිද්දි ඉතින් ඒ දේවල් අය යථාර්ථයට පත් කරගන්න නැතුව ඉන්න බෑ. ඉතින් ඔය දැක්කනේ ඔය අලිපේර ගහ ඊට අනිද්දාට පෝදින්න තිබ්බ ගහක්. ඉතින් ඔය මේ ඉස්සරහිනුත් මේ ඔය වැටිලා තියෙනවා. මේ වැලි යනෝද ගහක් තිබුණා සෑහෙන්න මේ ගෙඩි අල්ලපු ගහක්. ඉතින් ඒක මේ ඔය පෙරලිලා තියෙන්නේ. ඒකත් මුල් වලින් මේ මුලින් ගැලවිලා මේ ඕකේ ගෙඩි ගොඩාක් තිබුණා. ඉතින් තිබුණු ගෙඩි ඉතින් අපේ කට්ටිය මේ කඩලා ගත්තා. ඉතින් පැහිච්ච ඒවා මේ ඔය බලන්නකො ඉතින් මේවා ඉතින් බලනකොට සමහර කෙනෙක් කියයි ඔයාලට මොනවද වෙලා තියෙන්නේ, කොච්චර දේවල් මනුස්සයන්ට වෙලා තියෙනවද කියලා. ඉතින් මම ඇත්තටම එහෙම ඉතින් මට මෙච්චර හානියක් වෙලා නෑනේ. ඉතින් ඒත් ඉතින් ඔයාලට පෙන්වන්න හිතුණා වීඩියෝ එකකින්. මෙච්චර දවසක් වීඩියෝ එකක්වත් කරන්න මේ ඇත්තටම හිතක් තිබුණේ නෑ. වැස්සට කලිනුත් මේ වීඩියෝ එකක් ඔයාලට දාන්න බැරි වුණා. මොකද මේ මං අසනීප වෙලා සති දෙකක් විතරම එක තැනක හිටියා. මොකද මේ බඩේ ගල් කියලා ඉතින් බෙහෙත් එහෙමත් විද්දා. ඉතින් ඒක නිසා වීඩියෝ එකක් කරේ නෑ. ඊට පස්සේදී ඉතින් වැස්සෙන් පස්සේදී හිත දුන්නේ නෑ ඉතින් වැඩිය වීඩියෝ එකක් කරන්න. මේක මේ සුද්ධ කරගන්නෙත් මම මේ 3 වෙනිදා වගේ. ඒ කියන්නේ මට අසනීප තිබුණු නිසා මේ බැරි වුණා ඒ දේවල් කරගන්න. ඉතින් බලමුකෝ. ඉතින් මම මේ ටික සුද්ධ කරගන්නවා. දැන් ඔක්කොම මිදුල එහෙම අස්පස් කරලා දාලා දැන් ඉතින් අද උදේම ඉව්වා. ඔය බලන්නකෝ ඉතින් ගස්වල මුල් එහෙම ඔක්කොම පෑදිලා මඩ පස් ඔක්කොම හේදිලා ඔය හැම එකම උඩ ඇවිල්ලා තියෙන්නේ. ඔය මම ඔයාලට මගේ ගේ වටේ තමා ඔය පෙන්නුවේ. ඔය බලන්නකෝ හේදිලා ගිහිල්ලා. බලමු ඉතින් මම මේක මේ
සුද්ධ කරලා ඔයාලට පෙන්නන්නම් ඔය කෙහෙල් එහෙම. ඉතින් මේ අර නිකන් අදින්න බෑ ඔය කපලා මේ කරේ තියාගෙන තමා යන්නේ. ඒ තරම් මේ ගොඩක් මේ බරයි. ඉතින් ලොකු කෙසෙල් ගස්නේ. ඉතින් ඔය ඉතින් උදව්වට ඉතින් පොඩි අයත් ඉන්නවා මේ ඔය ඉතින් මහත්තයාගේ අම්මා ඉතින් එයා වයසයි. ඒ වුණාට ඉතින් අර මට තනියෙන් කරගන්න බැරි හින්දා ඉතින් කරගන්න බෑ කියලා ඉතින් එයා හිතනවා. ඉතින් පව් කියලා හිතිලා දැන් එයා ඔය සුද්ධ කරලා මට කපලා දෙනවා. මං ඉතින් ඔය ඔක්කොම ඉතින් මේ ඇදලා දාලා ඉතින් සුද්ධ කරගන්නවා. මේ වීඩියෝ එකක් දැම්මේ නැත්තේ ඇයි කියලා මේ කට්ටිය මේ අහලා තිබුණා. ඉතින් නංගිලා ඇත්තටම මං ගැන හොයලා බැලුවා. ඉතින් යාළුවට ගොඩක් ස්තුතියි මං ගැන හොයලා බැලුවට. ඉතින් වැස්සට කලින් ඉඳන්ම ඇයි වීඩියෝ එකක් නැත්තේ කියලා අහලා තිබුණා. ඉතින් මේ එහෙම බලනකොට අපි ගැන හිතන කොයිතරම්නම් දෙනෙක් ඉන්නවද කියලා හිතනවා. ඉතින් ඔහොම මිඳුලා අස්පස් කරලා දාලා මේ ඔය තියෙන ඉස්සරහා පැත්තේ කෑල්ල ඉතින් මං අස් කරලා ලස්සනට සුද්ධ කරලා ගත්තා. ඉතින් මේ තිබ්බේවා ඔය ඉතින් සුද්ධ කරපු කෑල්ල ඉතින් මුළු අත්තම එදා දවසම මහන්සි වෙලා ඉතින් මේ සුද්ධ කරගත්තා. ඔක්කොම හේදිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ගල් ඔක්කොම පෑදිලා අර මගේ මිඳුලේ කොහොමත් ඉතින් ගල් තිබුණානේ. ඔක්කොම තිබ්බටත් වැඩිය ලොකුවට ඉතින් මේ පෑදිලා තියෙන්නේ. බලාගෙන යන්කෝ ඉතින් මං සුද්ධ කරගත්ත මිඳුල මගේ. ඔක්කොම හේදිලා මේ වෙලා තියෙන්නේ. ඔය දැන් ඔය අපේ වතුර ටැංකිය තියෙන කණුව ඉතින් මං මෙතන වතුර පාර ගලාගෙන යනවා පල්ලෙහාට. ඉතින් ගොඩක් බයයි ඒ කණුව හේදිලා යන එකට මොකක් හරි පිළියමක් ඉතින් කරන්න ඕනේ. ඔය තියෙන්නේ කලින් ගස් වැටිලා ඔක්කොම විනාශ වෙලා වගේ තිබිච්ච මිඳුල. ඉතින් දැන් මම ලස්සනට අස් කරගත්තා. හරි මහන්සි ඉතින් අද දවසේ ඉතින් මේවටම තමා දොට්ටුනේ. ඉතින් මේවා මේ සුද්ධ පවිත්‍ර කරගන්න. ඉතින් අර එහෙම දකින්නකොට ඉතින් ඇත්තටම මේ බෑ ඉතින් අර මොකුත් වැඩක් කරන්න. මට එච්චර සනීපෙකුත් නෑ මේ හිටියට. මේ බෙහෙත් බොනවා. ඉතින් ඒ අස්සේ ඉතින් ඕවත් සුද්ධ පවිත්‍ර කරලා දාගන්න එපැයි. ඉතින් ඔය අපේ චූටි බබාගේ මේ කුකුල් කූඩුව ඒකෙත් මේ සේරම බිත්ති අර වැස්සට හේදිලා කඩා වැටිලා දැන් ඒ සත්තුන්ට ඉන්න තැනකුත් නෑ. ඉතින් ආයෙම හදා ගන්න ඕනේ. ඔතනට විතරයි ඉතින් සුද්ධ කරේ. මේ වත්තේ පල්ලෙහ කොටස තාම සුද්ධ කරේ නෑ. ඔය අම්මා හරිය තව පොඩ්ඩක් තියෙනවා. ඒ ටික මේ ආතු ගන්නවා. තව වත්තේ වේල් පඬරැල්ලේ දේවල් කපලා වැටිච්ච ගස් කොළන් අනිත් ඒවා සුද්ධ කරලා තාම ඒවා අස් කරගත්තේ නෑ. ඉතින් හිමීට ඒ දේවල් කරගන්නවා තාම සනීපෙකුත් නැති හින්දාකට. ඉතින් මේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම් හෙට අනිද්දාට. හැමෝටම තෙරුවන් සරණයි.